හායි හදපු මාත් එක්ක මේ දවස්වල සෝෂල් මීඩියා වල හැමෝම මේ පිස්සුවෙන් වගේ හදන ජපනීස් චීස් කේක් එක. ඇත්තටම මේක රසයිද? අනේ මන්ද කොහොම හරි අපි හදලා බලමු. සමහර අය මේක කියලා තිබ්බා රසයි කියලා, තවත් අය කියලා තිබ්බා මේක එච්චර සෙට් වෙන්නේ නැහැ කියලා. ඉතින් බිස්කොෆ් හොයාගන්නත් බැරි වුණා මට. මම ග්ලෝමාක් එකේ කේල්ස් එකේ දෙකේම බැලුවා. ඊට වඩා නම් මට හොයන්න පුළුවන් වුණේ නැහැ මගේ තියෙන වැඩත් එක්ක. කොහොම හරි මම ගත්ත හවායින් කුකීස් පැකට් එකක්. මේ දවස්වල මම ඉතාම විශාල ඩයට් එකක් පටන් අරන් තියෙන නිසා මං ගාව ග්‍රීක් යෝගට් තිබුණා. කොහොම හරි මම try කරලා බලුවා normal කන්න පුළුවන්ද කියලා. හැබැයි නෑ ඇත්තටම හරි අමුතු රසක් එනවා. හැබැයි මේක කටේ මෙල්ට් වෙද්දී පොඩි රසකුත් එනවා. ඒ කියන්නේ අවුලක් නෑ කන්න පුළුවන් වගේ එකක්. ඊට පස්සේ මම හිතුවා ඇත්තටම කන්න පුළුවන් ඇති කියලා. කොහොම වුණත් ෂුවර් නැති නිසා මම චූරි කප් එකක් ගත්තේ. මොකද අපරාධනේ කියන්නේ මට රස සෙට් උන් නැති වුණොත් එහෙම අපරාධයක්. ඒ නිසා ඉතින් මං හිතුවා මේ පොඩි කප් එකකට හදලා බලන්න ඕනේ කියලා. රසයි නම් ග්‍රීක් යෝගට් එකක් හරි එහෙම නැත්නම් normal යෝගට් එකක් හරි මොකකට හරි try කරලා බලනවා කියලා. දැන් මම ග්‍රීක් යෝගට් වලින් try කරන නිසා මං ඊළඟ සැරේ හිතුවා අනිවාර්යයෙන්ම normal යෝගට් එකක් use කරලා හදලා බලන්න ඕනේ කියලා. කොහොමද taste එක කියලා. ඉතින් කොහොම හරි මම ගත්තේ චූටි කප් එකක්. ඒ කප් එක පිරෙන්නම මම බිස්කට්ස් දැම්මා. ඊට පස්සේ චූටි තැන් හිඩස් වලටත් බිස්කට්ස් කොහොම හරි මම පිරෙව්වා. පුරවල ඉවර වෙලා මම හිතුවා උඩින් දාන්න ඕනේ කියලා ග්‍රීක් යෝගට් ලේ එකක්. මොකද බිස්කට් ගොඩ පේන නිසා. කොහොම හරි ඔන්න ඔය විදිහට දාලා මට හිතුණා තව ලස්සන වෙන්න ඕනේ කියලා මම හවයින් කුකී එකක් හොඳට මේ චූටියට කඩලා ඒකේ පවුඩර් එක වගේ එකත් මම මේක උඩින් දැම්මා ලස්සන වෙන්න සහ ටේස්ට් එක වැඩි වෙන්න කියලා හිතලා මම හිතනවා මේක මේ වෙලාවේ රස ඇති කියලා. ඒ නිසා ඊට පස්සේ ෆ්‍රිජ් එකට දාන්නයි තියෙන්නේ. ඒකට මම තව පොඩි කප් එකක් පාවිච්චි කරා. ඒ කප් එක ඇතුළට දාලා තමයි මම මේක ෆ්‍රිජ් එකට දැම්මේ. කොහොම හරි ඕවර්නයිට් තියන්න ඕනේ කියලා තිබ්බනේ. කියන අඩුම පැය 14ක්වත් තියන්න ඕනේ කියලා. මම ඊටත් වඩා වැඩියෙන් තියලා තියෙන්නේ. දැන් try කරලා බලමු කොහොමද මේකේ රස කියලා. දැන් මට මේකේ රසයිද නැද්ද ස්මෙල් එකත් පොඩි අමුතු කිරි ස්මෙල් එකක් තිබ්බේ. කියන්නේ අර පොඩක් ඇත්තටම ආස හිතෙන ස්මෙල් එකක් තිබ්බේ. ඊට පස්සේ දෙයනේ කියලා කන්න ගන්න යන්නේ. ඔන්න බලන්නකො මට වෙන වැඩේ. කොහොම හරි මේ right 1 2 හලා ගත්තා. කොහොම හරි මේ ඇත්තටම අවුලක් නැහැ. ඒ කියන්නේ බිස්කොෆ් එක try කරා නම් ටේස්ට් එක වෙනස් වෙනවද දන්නේ නැහැ. බට් ඇත්තටම පොඩි ඒ කියන්නේ පොඩි ඇඹුල රසකුත් එක්ක තමයි මික්ස් වෙලා එන්නේ. ඒ කියන්නේ අර වව් කියලා කන චීස් කේක් රසක් නම් ඇත්තටම එන්නේ නැහැ. normal මේක ඩිසර්ට් එකක් විදිහට ඇත්තටම රසයි. හැබැයි මම try කරලා බලන්න ඕනේ මේක normal yogurt එකක් එක්ක. මොකද මේක පොඩි Greek yogurt එකේ තියෙන චුටි අර sugar නැති නිසා sugar චුටකත් නිසා අර ඇඹුල් රසක් වගේනේ. සමහර විට මට හිතෙනවා මේක මේ වෙන yogurt එකක් එක්ක try කරා නම් රස ඇති කියලා. කොහොම හරි අවුලක් නැහැ. ඉතින් ඔන්න ඔහොමයි මම රස බැලුවේ ජපනීස් චීස් කේක් එක.